හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අදත් ඔයාලව ගමනක් එක්ක යන්න තමයි හදන්නේ. ඉතින් යාළුවනේ මට ටිකක් දුර ආවට පස්සේ තමයි මතක් වුණේ ඔයාලා ලොග් එක කරන්න ඕනි කියලා අද. ඉතින් කමන්නේ අපි දැන්වත් ලොග් එක කන්ටිනියු කරා යන්. ඔයාලා බලන්න දැන් මම කොහෙද යන්නේ කියලා. ඔයාලා හැමෝම දන්නවා ඇතිනේ. වාරිය පොළ තියෙන 350 සේල් එකක්. ඉතින් අපි ඒකට යන ගමන් තමා ඉන්නේ. එහෙනම් අපි යන්. අපි ආයේ හමු නොවන බව කීවත් ලොව හඬක මට හිතුණා සඳ සැඟවී නෑ කියා. විදුලියසේ අලි එවේදින් මට පිටුපා නුඹ ගියදා මට දෙනුනා සඳහසේ නෑ කියා. ඉතින් යාළුවනේ මේ බස් එක ටිකක් දුර හයියෙන් යනවා ටිකක් දුර හැමින් යනවා. එක්ක හැමින් යන්න ඕන එක්ක හයියෙන් යන්න ඕන. ඔයාලත් ඒකට එක්ගයි නේද? ඉතින් යාළුවනේ ඔයාලා ලොග් එකක් ගෙන්නේ මාසයකට වඩා මාසයකට විතර පස්සේනේ. ඉතින් මම ඔයාලට පොරොන්දු වෙනවා කලිනුත් පොරොන්දු වුණා ලොග් ගේනවා කියලා. මට ගේන්න බැරි වුණානේ මගේ වැඩත් එක්ක. මම දැන් නම් පොරොන්දු වෙනවා ඔයාලට අය ලොග් අරගෙන එන්නම්. මම දැන් රෙකෝඩ් කරපු ලොග් ගොඩක් තියෙනවා. ඒවා එඩිට් කරලා දාන්න තමයි තියෙන්නේ. මම පුළුවන් වෙලාවට ඒවා එඩිට් කරලා ඔයාලට දාන්නම්. එහෙනම් මේක එන්ජොයි කරන්න. ඉතින් යාළුවනේ අපි ඉන්න දැන් මේ 350 සේල් එක තියෙන තැනට ගේට්ටුවට ඉස්සරහින්. ඉතින් අපි දන්නේ මේක ඕපන් වෙන්නේ 10ට කියලා. අපි කලින් ඉඳලා ඇවිල්ලා හිටියා. ඉතින් ඕපන් වුණාට පස්සේ කොහෙද හිටසන එකක් ඇතුළට ගියා. දැන් නම් මේ ඇතුළට ගිහින් ඉන්නේ. මේ ඉන්නේ මේ තියෙන බඩු. මෙතන රුපියල් 100ට 350ට එදස් ගාණක් තිබ්බා. ඉතින් අපිත් බඩු ගත්තා. මං ගත්ත බඩු ගෙදර ගිහිල්ලා පෙන්නන්නම්. මේ ඔයාලට මෙතන වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තේ මොනවාද මෙතන තියෙන කියලා. මේ වගේ පාපිසි එහෙමත් තිබ්බා. කියුට් බඩුත් තිබ්බා. මම ඔයාලට කිව්වනේ මං ගෙදර ගිහලා බඩු ටික පෙන්නන්න. දැන් මේ අපි බඩු අරන් ඉවරයි. දැන් මේ අම්මයි මායි බඩු අරගෙන වාරිය පොළේ ඉඳලා කුරුණෑගලට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් යාළුවෝ දැන් කුරුණෑගලට ඇවිල්ලා අපි කුරුණෑගලින් ටවුන් එකට ඇවිල්ලා අපි දැන් මේ අයිස් දෙකුත් කාලා බස් එකෙන් ගෙදර බැහැලා යන ගමන් තමයි ඉන්නේ. අද නම් හොඳට මහන්සි යාළුවනේ. ඔයාලා බලනවා ඇතිද ක්ලාස් තිබ්බේ නැද්ද මට කියලා. අද ඉරිදා දවසක්. අද මට ක්ලාස් තිබ්බේ නෑ යාළුවනේ. ඇයි කියලා දන්නේ නෑ ඉතින්. හෙට පොය හින්දාත් දන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි ගෙනාවු බඩු ටික මම ඔයාලට පෙන්නන්නම්. එකේ ඉන්න එක මොනවද අපි ගෙනාවේ කියලා. මෙන්න මේ ලයිට් එක ගෙනාවා. ඒක හොඳට ලයිට් එක තිබ්බා. ඒක උනේ 350යි. ඊළඟට මෙන්න මේ වගේ ලන්ච් බොක්ස් එකක් ගත්තා. ඒකත් 350යි. ඊළඟට මේ වගේ කප් එකක් ගත්තා. ඒක වීදුරුත් නෙමෙයි ප්ලාස්ටිකුත් නෙමෙයි. ඒක 100යි. ඊළඟට මෙන්න මේ වගේ අල්ගාන එකක් ගත්තා. ඒක 100යි. ඊළඟට මෙන්න මේ වගේ මේක ටැප් එකක් නේද? ටැප් පාර හයි කරන නේද? අන්න ඒක 350යි. ඊළඟට මෙන්න මේ වගේ හැන්දක් ගත්තා. ඒක ලොකුයි. ඉතින් ගත්තේ නම් අම්මට. ගොඩක් අම්මට තමයි ගත්තේ. හැමෝටම ගත්තා ඉතින් ගෙදර. ඒකත් 350යි. ඒකත් ලොකුයි. ඊළඟට ගත්තා මොනවද ගත්තේ? මෙන්න මේ වගේ නයිෆ් එකක් ගත්තා. පිහියක් ගත්තා. ඒක 100. ඒක රුපියල් 100යි. ඊළඟට මෙන්න මේ වගේ බයික් එක ලොක් කරලා යන්න අන්න එකක් ගත්තා. ඒක 350යි. 350යි වෙන්න ඕනේ. ඊළඟට ගත්තා මෙන්න මේ වගේ ෆෝන් හෝල්ඩ් එකක්. ඒකත් 350යි. ඊළඟට ගත්තා මෙන්න මේ වගේ ස්ටේපල් එකක්. ඒක 100යි. ඊළඟට ගත්තා මෙන්න මේ වගේ වාජනයක්. මේක නම් කියන එක දන්නේ නැහැ. මේකත් 350යි.
ඊළඟට ගත්තා මොනවද තියෙන්නේ? ඊළඟට ගත්තා මෙන්න මේ වගේ රෑක් එකක්. අර කෝප්පෙම තියන්න පුළුවන් අන්න ඒ වගේ රෑක් එකක් ගත්තා. ඒකත් 350යි. මෙතන තියෙන ගොඩක් බර 350යි. ඊළඟට ගත්තා මෙන්න මේ වගේ අර රොටි තෝසෙ එහෙම හදන්න පුළුවන් එකක්. මේකත් 350යි. ඊළඟට මෙන්න මේ වගේ ලොකු පිගන්ද සවන්ද අන්න ඒ වගේම ගත්තා. ඊළඟට ගත්තා මෙන්න මේක. මෙන්න මේක ගත්තා. මේක ලොකු සවානක්ද? අනේ මම ඔයාලට කියන නම දන්නේ නැහැ. මේක පිගානක්ද? අන්න ඒකක් ගත්තා. ඊළඟට මන්ට ඕන වෙන මෙන්න මේ ලුගන් එකක් ගත්තා. එච්චරද ගත්තේ? මෙන්න මේ වගේ ඔයිල් බොටල් එකක් ගත්තා. ඒකත් 350යි. අරවත් 350යි ග්ලූ ගන් එක එහෙමත්. මෙන්න මේ වගේ ටේබල් එකට දාන මොනවද ඒවට කියන්නේ ඉටි රෙදි නේද? අන්න ඉටි රෙදි වලට ඒවට කියන්නේ. අන්න ඒකක් ගත්තා. ඊළඟට මෙන්න මේක තමයි අපි ගත්ත පාපිස්ස. ඒක ගත්තා. එච්චරද ගත්තේ. අන්න මේ වගේ ටේප් එකක් ගත්තා. එච්චරයි අත්තේ. ඉතින් අපි නම් shopping කරලා ගත්තේ මෙච්චරයි. ඊළඟට මෙන්න මේ වගේ hair massage එකක් ගත්තා. මට ඒක පෙන්නන්න බැරි වුණා. ඉතින් මේ ටික තමයි අපි ගත්තේ.